ලංකාවේදී විතරක් නෙමෙයි මට ඕස්ට්‍රේලියාවේදීත් ඉන්දුනීසියාවේදීත් ඒ වගේම පිලිපීන් වලදීත් හම්බ වුණු අති විශේෂ සත්ව කොට්ටාසයක් ගැනයි අපි මේ කතා කරන්නේ. මෙයා ඇත්තටම තනි සත්වයෙක් නෙමෙයි. සොයිට්ස් කියන සත්තු දහස් ගණනක් එහෙම නැත්නම් දසදහස් ගණනක් එකතු වෙලා හැදිච්ච කොලනියක්. මෙයාලා තනි දාමයකට එහෙම නැත්නම් ද්විත්ව දාමයකට එකතු වෙලා හදන මේ කොලනියට අපි කියනවා සයිෆොනෝෆෝරා කියලා. මේ සොයිට්ස්ලා අයිඩෙන්ටිකල් එහෙම නැත්නම් එකම විශේෂයක් වුණාට මේ සයිෆොනෝෆෝ එකේ එක කොටස් ජීවය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ක්‍රියාදාම වලට ඒ විදියට අනුවර්තනය වෙලා තියෙන්නේ. සයිෆොනෝෆෝ එකේ එක කොටසක් ආහාර සඳහා අවශ්‍ය කුඩා මසුන් ඉස්සන් වගේ කුඩා සතුන් වගේම වතුරේ පාවෙන ප්ලැන්ක්ටන් අල්ලා ගන්නවා. ඒ අතර කොලනියේ තවත් කොටසක් ඒ ආහාර දිරවන්න උදව් වෙනවා. ඒ වගේම රිප්‍රොඩියුස් කරන්න, පීනන්න කොලනියේ අනිත් කොටස් හැඩගැහිලා ඉන්නවා. සරලවම කියනවා නම් සයිෆොනෝෆෝරා මුහුදේ පාවෙවි ඉන්න සිටි එකකට සමාන කරන්න පුළුවන්. සයිෆොනෝෆෝරා අයත් වෙන්නේ ජෙලිෆිෂ් ඒ වගේම කොරල් අයිති වෙන සත්ව කාණ්ඩයට. සමහර දාම නොගැඹුරු මුහුදේදීත් සමහර දාම ඉතා ගැඹුරු මුහුදේත් අපිට හමු වෙනවා. ගැඹුරු මුහුදේ ඉන්න සයිෆොනෝෆෝරාට බයෝලුමිනසන් ඒ කියන්නේ ශරීරයෙන් ආලෝකය නිපදවන්න පවා හැකියාව තියෙනවා. ඒ වගේම ජයන්ට් සයිෆොනෝෆෝ කියන විශේෂය මීටර් 40ක් 50ක් පවා එයාලගේ දාමය හදා ගන්නවා. ඒ කියන්නේ මිහිමත ඉන්න දිගම සත්ව කොට්ටාශය තමයි මේ සයිෆොනෝෆෝරා කියන්නේ.